ඔබ දන්නවාද 2008දී ඇලබාමාවල මුළු ප්‍රදේශයේ මිනිස්සු හැලෝවින් උත්සවය අවලංගු කරලා තිබුණා. ඒකට හේතුව තමයි හාර්වෙක් ලෙස සැලසුණු පුද්ගලයෙක් ළමුන් විෂදෙමින් පැහැර ගැනීම. එදත් එක සාමාන්‍ය හැලෝවින් රාත්‍රියක්. ඇලබාමාහි අසල්වැසි ප්‍රදේශයක හැලෝවින් සඳහා අලංකාර කරන නිවාස ජානේලව සෑර්සී සහ එම ඇඳුම් ඇඳගත් ළමයින් රසකැවල එකතු කරමින් ගෙයින් ගෙට ගියා. නමුත් ඔවුන්ටත් නොදැන ඉන්න ඒ රාත්‍රියේ වෙනස් කෙනෙක් හිටියා. ඔහු පැරණි අපේක්ෂිතු සුදු පැහැයෙන් යුතු හාර්වෙකගේ ඇඳුමක් ඇඳ සිටි පිණිසෙක්. ඒ කවුද කියලා කිසිවෙකු දැන සිටියේ නැහැ. ඔහු එම ප්‍රදේශයේ කිසිම නිවසක පදිංචිව සිටිය කෙනෙක් නෙමෙයි. නමුත් එදින රසකැවලි එකතු කිරීමෙන් සිටි ළමයි ඔහු පසුපස ගියා. අනිත් ළමයි පැවසුවේ ඔහු ඔවුන්ටද කතා කළ බවයි. වඩාත් රසවත් රසකැවලි ඒ වගේම සෙල්ලම් බඩු දෙනවා කියලා ඔහු පොරොන්දුලා තිබුණා. නමුත් සමහර ළමයි ගිහින් තිබුණේ නැහැ. එම රාත්‍රියේ එකින් එක දරුවන් 20 දෙනෙක් අතුරු දහනුණා. කිසිම කෑගැසීමක් හෝ ළමුන් අතුරු දහනවා කිසිවෙක් දැක තිබුණේ නැහැ. ඔවුන්ට සොයා ගැනීමට හැකි වූයේ මාර්ගයකට මඟ පෙන්වන කුඩා පා සටහන් කිහිපයක් පමණයි. නමුත් ඒ මාර්ගයේ අවසානයේදී කිසිවෙකු හමු වුණේ නැහැ. ඔවුන්ට දැක ගැනීමට හැකි වුණේ හාර්වෙක්ගේ රූපයක් සහිත පරණ කැඩුණු පෝරුවක් පමණයි. පොලිසිය සති ගණනක් හෙලිකොප්ටර් සෝදිසි බල්ලන් සහ පොලිස් නිලධාරීන් රැයක් දවල්ක් නොබලා මුළු ප්‍රදේශයම සෝදිසි කළා. නමුත් කිසිදු හෝඩුවක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. එම වසරෙන් පසු අසල්වැසි ප්‍රදේශ නැවත කිසිදා හැලෝවින් සැලසුණේ නැහැ. ඔවුන් එම දෙයන්ට නිවාස අගුල් දමා විදුලි පහන් නිවා පාළු ප්‍රදේශයක් ලෙස තබනවා. අද පවා සමහරු පවසන්නේ ඔබ එහි ඇවිද ගියොත් වනාන්තරයේ ඇතිනේ සිනාසෙන් ළමයින්ගේ කටහඬවල තවමත් ඇසෙන බව. සමහරක් මිනිස්සු පවසන්නේ ඔවුන් සුදු හාමුදුරුවෝ ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් අඳුරදී දක්වන ලැබුණා කියලා. ඉතින් ඔබ හිතන්නේ කොහොමද?